හලෝ ඉතින් කොහොමද ඉතින් මගේ යාළුවන්ට ඉතින් හැමෝම හොඳින් කියලා ඉතින් මම හිතනවා. ඉතින් අපි සතිය පුරා කෑම කඩේ වැඩ කරලා ඉතින් ගොඩක් ස්ට්‍රෙස් ලයිෆ් එක ඉතින් ඒ ඔක්කොම රිලැක්ස් වෙන්න අපි හිතුවා ෆැමිලි ඩේ අවුට් එකක් යන්න ඕනි කියලා. ඉතින් අපේ ගෙවල් ළඟ ඉඳලා විනාඩි 45ක දුරකින් තමයි ඉතින් මේ වෝටර් පාක් එක තියෙන්නේ. මේ දවස්වල සමයක නිසා බබාලටත් ඉස්කෝලේ නිවාඩු. එයාලට ඉතින් එයාලත් මාත් එක්ක කඩේට යනවනේ උදේ පාන්දර කඩේට ඇවිල්ලා ආයෙ මාත් එක්කම රැට ගෙදර යනවා. ඉතින් එයාලටත් මහන්සියිනේ ජීවිතේ. ඉතින් තාම පොඩි බබාලා ඉතින් එයාලට කිසිම දෙයක් තේරෙන්නෙත් නැහැ. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් ඩේ අවුට් එකක් යන්න ඕනේ කියලා. මම බිස්නස් එකක් කරන කාන්තාවක් විදියට දවසින් දවස ලොකු මහන්සියක් වෙන්න ඕනේ. මගේ ව්‍යාපාරයෙන් බිඳුවෙන් පටන් අරගෙන ඉහළට යන්න ඉතින් ලේසි දෙයක් නෙමෙයි ව්‍යාපාරයක් කරන එක. දැන් නම් මට ඒක හොඳටම තේරලා තියෙන්නේ. මොකද ගොඩක් අභියෝග වලට අපිට ජීවිතේ මුණ දෙන්න වෙනවා. ඉතින් ව්‍යාපාරයක් කරන කෙනෙක්ට අනිවාර්යයෙන්ම මට ඉතින් ලොකුම ශක්තිය දෙන ලොකුම කෙනා තමයි ඉතින් මගේ හස්බන්ඩ්. එයා මගේ ජීවිතේ පාර්ට්නර් විතරක් නෙමෙයි ඉතින් මගේ බිස්නස් එකේ සපෝට් එක. මගේ බිස්නස් එකේ ඇකවුන්ටින් හැමදේම එයා තමයි ඉතින් කරන්නේ. ඉතින් එයා මාර සපෝටිව් වෙනවා මට ඉතින් හැම දෙයකටම මගේ ජීවිතේ. ඉතින් මම හිතනවා ඒ පැත්තනොත් ඉතින් මම හරිම වාසනාවන්තයි. හොඳ මහත්තයෙක් තමන්ගේ ජීවිතයට ලැබුණ එක. ජීවිතේ කොච්චර ඉස්සරහට යනකොට අපේ ජීවිතේ කොච්චර සාර්ථක වුණා. අපේ පෞල් ජීවිතේ හරියට සාර්ථකත්වයක් දකින්න නැත්නම් අපිට ඒ ජීවිතෙන් වැඩක් නැහැ කියන එක තමයි ඉතින් මම විශ්වාස කරන්නේ. දරුවෝත් ඉන්නවා ඉතින් අපි දරුවෝත් රැකගෙන අපේ පෞල් ජීවිතෙත් රැකගෙන අපි හැමදේම සමබරව තියාගෙන තමයි ඉතින් හැමදේම ජීවිතේට කරගන්න ඕනේ. ලෝකෙ ගොයි කියත් තමන්ගේ පෞල්ලට මුල් තැන දෙන මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නැහැ කියන එක මම උපරිමව විශ්වාස කරන කෙනෙක්. ඉතින් ලොකු සතුටක් තියෙනවා ඉතින් අපේ ජීවිතේ ප්‍රශ්නත් එක්ක ඉතින් වැඩත් එක්ක මේ හැමදේම ටිකක් අමතක වෙලා යනවානේ මේ වගේ තැන් වලට ආවම. ඔන්න ඉතින් පුංචි පැටව දෙන්න දැන් බලාගෙන ඉන්නේ ටිකට් අරගෙන ඉක්මනට පැතුරට යන්න ඉතින් ඉවසිල්ලක් නැතුව ඉතාලම ඉතින් මේ දෙන්න නම් ඉන්නේ. මේ වගේ මොහොතවල තමයි ඉතින් ජීවිතේ වටිනාම දේවල් ඉතින් අපි ඉන්නකම් අපේ ජීවිතවල වලට මතකයන් ඉතුරු කරගන්න ඕනේ. ඉතින් කවදාරි අපි යන දවසකට ඉතින් අපිට තියෙන මතකයන් පමණයි නේද? දැන් අපි ටිකට් උත් ගත්තා. අපිට ටිකට් වලට ගිය ඩොලර් 150ක් වගේ මුදලක් තමයි ඉතින් ගියේ. මේක ඉතින් ලොකු පාක් එකක් නෙමෙයි සාමාන්‍ය පාක් එකක්. ඉතින් මම ගොඩක් අහලා තියෙනවා පර්ත් වල තමයි ඉතින් ගොඩක් ලොකු පාක් තියෙන්නේ කියලා. ඉතින් අපි ඉස්සරහට දවසක යන්නත් බලාපොරොත්තු වෙන තාම බබාලා චූටිනේ. එයාලට ඉතින් ගියාම එයාලා හරි බයයි. දැන් මෙතනට ආවමත් එයාලා හරි බයෙන් ඉතින් උතර තැනින් තැන වැඩි නිසා ඉතින් එයාලා බයයිනේ. ඉතින් ඒක නිසා මම හිතාගෙන ඉන්නේ පසු කාලිනව ඉස්සරහට ඉතින් බබාලා දෙන්නත් එක්කගෙන පර්ත් වල තියෙන ලොකු පාක් වලට යන්න. ඉතින් අර ගොඩක් අය කියනවා ඉතින් එහෙ එන්න මෙහෙමයි කියලා. ඉතින් යන්න ඕනේ. ඉතින් බබාලත් පොඩි නිසා එයාලට කියලා ලොකු වුණාට පස්සේ අපි යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉතින්. මොකද අපිට තාම ඉතින් PR එක නැහැනේ. PR එක ගන්න ටික කාලයක් යන නිසා PR එකෙන් පස්සේ මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉතින් පර්ත් පැත්තේ යන්න. ඉතින් පර්ත් පැත්තේ ගිහලා මගේ බ්‍රාන්ච් එකක් ඕපන් කරන්න. ඉතින් දැනට මම බසල්ටන් වල ඉන්නවා. ඉතින් තව ටික කාලයක් මගේ පළවෙනි බ්‍රාන්ච් එක හෙලයක ඉතින් බසල්ටන් වල තියෙන්නේ. ඉතින් ඒක ටික කාලයක් ඉඳලා පස්සේ අවුරුදු 2-3කින් පර්ත් පැත්තේ යන්න ඉතින් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ දවස්වල සමයක නිසා ඉතින් මාර රස්නේ සාමාන්‍යයෙන් 40 39 38 වගේ යනවා. ඊළාට තමයි ඉතින් හිතන්නේ ලෝකේ තියෙන උතුම්ම රට ලංකාව කියන්නේ නිකන් නෙමෙයිනේ. මොකද ලංකාවේ දේශගුණය හරිම වෙනස්. රස්නෙත් නෑ වැඩි, සීතලත් නෑ. ඉතින් ඒක සමානව දෙකම තියෙනවා. ඉතින් අපිත් ඉතින් පින් කරලා තියෙනවා ලංකාව වගේ රටක ඉපදෙන්නත්. මොකද මෙහි රටවල් වලට ආවම ඒකේ වෙනස ගොඩාක් තේරෙනවා. වින්ටර් කාලෙට හරිම අමාරුයි. ඉතින් සමයකට නම් ටිකක් හොඳයි. වින්ටර් කාලෙකට නම් මාරම අමාරුයි. හරිම අමාරුයි සීතල දරා ගන්න. ඒ වුණාට ඉතින් අපි මේ තෝරගත්ත ජීවිතේනේ ඉතින් මේ දේ අපි එන හැම දෙයකම ඉතින් මුණ දෙන්න ඕනේ. ඔන්න ඉතින් අපේ පොඩි බබා කිව්වේ අපේ හස්බන්ඩ්වත් ඔන්න ඉතින් හොඳටම ඉතින් ආතල් ගන්නවා. ඉතින් වෝටර් පාක් එකට ඇවිල්ලා පේනවනේ.
ඊට ඉතින් අපි දැන් වෝටර් පාක් එකේ ඉඳලා ඉතින් එකපාරටම හස්බන්ඩ් ඉතින් ටිකක් දුර ආවා. ඉතින් මම ඇහුවා කොහෙද මේ යන්නේ කියලා. එතකොට ඉතින් කිව්වනම් මම කාලයක් තිස්සේ ආසාවෙන් හිටියා වැඩ කරන තැන බලන්න යන්න. ඉතින් අද මට පුළුවන් වුණා එයා වැඩ කරන තැන බලන්න යන්න. ඉතින් මෙතන තමයි ඉතින් අපේ හස්බන්ඩ් වැඩ කරන තැන. ඉතින් එයා හරිම පාඩුවේ වැඩ කරන කෙනෙක්. ඉතින් එයාගෙන් කිසි කරදරයක් නැහැ. කිසි කෙනෙක් පිට ඒක තමයි ජීවිතේ වෙන්න ඕනේ නේද? අපිට තව කෙනෙක්ට කරදරයක් නොවී අපේ පාඩුවේ අපේ ශ්‍රමයේ එයා ඉතින් මෙතනත් මහන්සිලා වැඩ කරලා ඉතින් කෑම කඩේටත් ඉතින් accounting වලට planning වලට හැම දෙයකටම support කරනවා. තමයි ඉතින් මගේ ජීවිතේ support system එක මොකේ. ඉතින් ශක්තිමත් කාන්තාවක් පස්සේ ඉතින් හැමතිස්සෙම හොඳ මිනිහෙක් ඉන්නවා කියන එක ඇත්තක් නේද? සතියට දවස් 3ක් නිවාඩු හම්බ වෙනවා. ඉතින් ඩියුටි මැනේජර් කෙනෙක් විදිහට තමයි අපේ හස්බන්ඩ් වර්ක් කරන්නේ. ඉතින් එතන එක 5 star hotel එක. මේක ඉතින් ගොඩක් ලොකු hotel එකක්. ඉතින් පරණ විදියට තමයි ඉතින් මේක හදලා තියෙන්නේ. සෑහෙන්න ලොකුයි. වැඩ කරන කට්ටියත් ඇවිල්ලා ඉතින් අපිත් එක්ක කතා කරා. හැමෝම හරි හොඳයි. ඉතින් හස්බන්ඩ් කියන විදියට නම් නිදහසේ පාඩිය වැඩ කරන්න පුළුවන් තැනක් තමයි ඉතින් මෙතන. තමන්ට මානසික නිදහස නැතුව වැඩ කරන්න තැනක් හම්බුනොත් ඉතින් හරිම අමාරුයි. ඉතින් අපේ හස්බන්ඩ් කියන විදියට නම් මෙතන කිසිම කරදරයක් නැහැ. ඉතින් තමන්ට මානසික නිදහස උපරිමම දීලා තියෙනවා. මේකත් ඉතින් කොච්චර ලොකු දෙයක්ද නේද මනුස්සයට ලැබෙන වාසනාවක්. ඊට පස්සේ ඉතින් අපි කාලා ඔක්කොම කරලා ඉතින් අපි ගියා වත්ත පොඩ්ඩක් ඇවිදින්න. මේක ලොකු වත්තක් අක්කර ගානක එක. ඉතින් ලස්සන මල් වත්තක් තියෙනවා. ඒවා හරියට යාලා නඩත්තු කරනවා. ඉතින් ගොඩක් වෙඩින් එහෙම ගන්නවා කියලා ඉතින් හස්බන්ඩ් කිව්වා. ඉතින් බබාලත් ගොඩක් සතුටු වුණා. ඉතින් එයාලටත් අමුතුම එක්ස්පීරියන්ස් එකක්. මොකද අප්පච්චි වැඩ කරන තැනක් බලන්න ගියානේ. ඉතින් දෙන්නම කරේ තියාගෙන තමයි ඉතින් අපේ හස්බන්ඩ් ආවේ. දෙන්නගෙන් ඉතින් බේරෙන්නත් බෑනේ. ඉතින් දුවලා හරි ආදරේනේ තමන්ගේ තාත්තලට. ඊට පස්සේ ඉතින් අපේ අන්තිම ඩෙස්ටිනේෂන් එක උනේ මේ අයිස්ක්‍රීම් කන තැන. ඉතින් මේක සිමෝන්ස් කියලා තමයි ඉතින් කියන්නේ. වලට පේනවනේ පුදුම සෙනගක් ඉන්නේ. වාහන තියෙනවා මාර විදියට පාක් කරලා. ඉතින් අපි ඒත් බැලුවා ඇයි මිනිස්සු මෙච්චර මේ අයිස්ක්‍රීම් කන්න මෙච්චර මිනිස්සු ගොඩක් එන්නේ. ඇත්තටම ඉතින් මම හිතුවෙත් නෑ මෙච්චරම රසයි කියලා මේකේ අයිස්ක්‍රීම්. මට ඒ වෙලාවේ හිතා ගන්න පුළුවන් වුණා. ඉතින් ඇයි මෙච්චර මිනිස්සු පෝලිං වල ඉඳලා මේකේ අයිස්ක්‍රීම් කන්නේ කියලා. ඉතින් ඇත්තටම ලකුණු 10න් 10ක් දෙන්න පුළුවන් මාරම රහයි මේ අයිස්ක්‍රීම්. හරිම නැචරල් ෆ්ලේවර් එකක් තියෙන්නේ. ඉතින් වැඩි සීනිත් නෑ. අමුතුම කියන්නේ ඒකේ තියෙන ෆ්ලේවර් එකේ රස ඒ විදියටම එනවා. ඉතින් මම කෑවෙනා කොකනට් එකයි ඩුබයි චොක්ලට් කියන එකයි. ඉතින් මේ දෙක තමයි ඉතින් මම ගත්තේ. මාර රහයි ඉතින් මේ දෙක නම්. මේක බලන ඔයාත් වෙස්ටර්න් ඔස්ට්‍රේලියාවේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඉතින් ඔයත් ගිහලා try කරන්න. ඉතින් ඔයාලටත් එතකොට හිතන්න පුළුවන් මම කියන දේ ඇත්ත කියලා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. නැවතත් මේ වගේ vlog එකක් අරන් එන්නම් අනිවාර්යයෙන්ම.